ඉස්සර මතක් වුණා අපි වහින්න ඕනේ කියලා. හරි එහෙනම් දැන් අපි channel එක වහලා යමු vlog එකට. මම voice එකක් දාගෙන මෙයා එක්ක TV බලනවා කියලා හිතුවා. ඔයගොල්ලන්ට මෙච්චර ලොකු වෙලා තාම කාටුන් බලන මම වගේ චූටි ළමයි. මට බත් කන්න කම්මැලි හිතුණා. ඉතින් ඒ නිසා මම මැකරෝනි එකක් හදාගෙන තමයි කෑවේ. මම කාලි ඉවර වෙලා වොෂ් එකක් දාගත්තා. ආයෙම අපේ බපුව දෙන්න එක සෙල්ලම් කරලා මගේ මුළු ඇඟේම මඩ. ඩ්‍රෙස් සෙල්ලම් කරානේ ඉතින් ඒ නිසා ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන මගේ රූම් එක ක්ලීන් කරන්න තමයි හදන්නේ. මේ දවස්වල ඉතින් පාඩම් කරන්න තමයි තියෙන්නේ. මොකද අපිට ජූලි 13 ඉඳන් ටර්ම් ටෙස්ට් එක තියෙනවා. ඔයාලා නම් පාඩම් කරන්න වෙන්නේ. ඒත් අපිට මියුසික් කම්පිටිෂන් තියෙන්නේ ජූලි 10. ඉතින් ඒ වෙනකන් අපිට හවස 5-6 විතර වෙනකන් හැමදාම ප්‍රැක්ටිස් දානවා. ඒ නිසා ඉතින් රැවරුවේ තමයි පාඩම් කරන්න තියෙන්නේ. අනික එක්සෑම් මාසේ වීඩියෝ එඩිට් කරන්න වෙලාවක් කොහෙත්ම නැහැ. පාඩම් වැඩක් ගොඩක් තියෙනවානේ මේ දවස්වල. නම් සිලබස් කවර් කරගන්න පුදුම කට්ටක් තමයි ගන්නේ. ගුරුවරු ඉතින් කොහොමයි රිලීෆ් වල හරි උගන්වලා ඉවර වෙලා සිලබස් එක මිස්ලා ගියතින් කවර් කරනවා. අපි තමයි පාඩම් කරන්න ඕනේ. ඒ නිසා ඉතින් ඉස්සරහට නම් vlog ගේන්න බැරි මාසෙක විතර. අපි බලමුකෝ ඉතින් ඉස්සරහට. මම දැන් මේ රූම් එක ක්ලීන් කරනවා කියලා හිතුවෙත් මට ඉස්සරහා දවස් වලට රූම් එක ක්ලීන් කරන්නවත් වෙලාවක් නැති වෙයි. ඉස්කෝලේ යනවා එනවා පාඩම් කරනවා වගේ ඉතින් තියෙන්නේ. කොහොමද ඉතින් රෑ 10 11 පස්සේ මට නම් නැගිටලා ඉන්නත් බැහැ. උදේට කරන ටිකක් විතරයි මට නම් කරන්න තියෙන්නේ. මම මේ පාර එක්සෑම් එක ගැනත් වැඩි බලාපොරොත්තු තියාගෙන නැහැ. කොහොම හරි හැම සබ්ජෙක්ට් එකටම 75 වැඩියෙන් ගන්න තිබ්බනම් ඒ ඇති. දැන් මම හෝම්වර්ක් කරන්න තමයි හදන්නේ. මේ ටික කරලා ඉවර වෙලා වෙලාවක් තිබ්බොත් තමයි ඉතින් අද නම් පාඩම් කරන්න වෙන්නේ. හැම දවසක්